අපි කියනවානේ සල්ලි තිබුණොත් සතුට තියනවා කියලා. හැබැයි සතුට තියෙන්නේ සල්ලි වල නෙමෙයිනේ. අපි නීතියට අවනත වෙන්නේ දඬුවමට තියෙන බයටනේ. අනිත් කෙනෙක්ට පීඩාවට පත් කරන්න ගොඩාක් වෙලාවට අපි මේ මාධ්‍ය යොදා ගන්නවා. තවත් ස්ත්‍රියක් දූෂණය වෙන්නේ තවත් පුරුෂයෙක් අතින්. එතනදී මෙයත් මානවෙක්, මෙයත් මගේ සහෝදරියක්, නැගණියක්, මගේ මවහා කෙනෙක් වගේ හිතන්න පුළුවන් තැනකට එනවා නම් ඇත්තටම අපිට නීති ඕන වෙන්නේ නැහැ. ආචාර ධර්ම කියන්නේ විද්‍යාවක්. ඒක අපේ ඇඟෙන්ම එන්න ඕන දෙයක්. රටකට තියෙනවා පුරවැසියන් සම්බන්ධයෙන් ආචාර ධර්ම. පුරවැසියන්ට තියෙනවා රටක් සම්බන්ධයෙන් ආචාර ධර්ම. නීතියෙන් විතරක් අපිට හැමදේම පාලනය කරන්න පුළුවන්ද? අපි කියනවානේ සල්ලි තිබුණොත් සතුට තියනවා කියලා. හැබැයි සතුට තියෙන්නේ සල්ලි වල නෙමෙයිනේ. අන්න ඒ වගේ මානවයාගේ හැසිරීම පාලනය කරන්න නීතිය විතරක් මදි. අපි නීතියට අවනත වෙන්නේ දඬුවමට තියෙන බයටනේ. හැබැයි ඊට වඩා අපේ හෘද සාක්ෂිය බලවත් වෙනවා. මානවයා මුල් කාලෙදී තහංචි වලින් තමයි තමන්ගේ ගෝත්‍රය පාලනය කරගත්තේ. මේ තහංචි වලටත් එන්න කලින් ඉඳලා පැවතිච්ච දෙයක් තමයි ආචාර ධර්ම කියලා කියන්නේ. ඒතර ආචාර ධර්ම කියන්නේ අපේ සදාචාරාත්මක ඇඟවුමක්. අපි කියන්නේ අපේ හැසිරීම් ආකල්ප වලින් තමයි මේ ආචාර ධර්මීය එළඹුම එන්නේ. ඉතින් නීති මගින් පාලනය කරන්න බැරි ගොඩක් දේවල් අපි ආචාර ධර්ම වලින් පාලනය කරගන්න පුළුවන්. ජාතියක් විදිහට අපි බොහොම අභිමානවත් ජාතියක්. ඕනම අවස්ථාවකදී ඕනම කරදරයකදී ජාති ભેද ආගම් කුල කියන දේවල් නොසලකා ඕන වෙලාවක එකතු වෙන පුදුමාකාර හැඟීම් තියෙන පිරිසක් තමයි ශ්‍රී ලාංකිකයන්. අපි පහුගිය දවස්වල වැල්ලවාය මාර්ගයේ අනතුරේදී දැක්කනේ. එතනදී කවුද කින්න මන්ද නැහැ. අපි සියලුම දෙනා එකතු වෙලා හැකි පමණින් උදව් උපකාර කරනවා. මේ තැන්වල තියෙන අපේ සදාචාරාත්මක ඇඟවුම හැසිරීම සහ ආකල්ප. ඉතින් මාධ්‍ය සම්බන්ධයෙන් ගත්තම මාධ්‍යයේ ගොඩක් දේවල් පාලනය කරන නීතියට වඩා ආචාර ධර්ම වලට හැකියාව තියෙන බව තමයි sannivedana විශේෂඥයන්ගේ මතය වෙන්නේ. මොකද භාෂණය සහ අදහස ප්‍රකාශ කිරීමේ මූලිකම දේනේ අපි මාධ්‍ය හරහා ඉදිරිපත් වෙන්නේ. ඉතින් මේ භාෂණය හා ප්‍රකාශනය නීති මගින් තහනම් කරන්න ගියපු ගමන් වෙන්නේ අපේ මේ අයිතීන් උල්ලංඝනය වෙනවා. මානව නිදහස නැති වෙනවා. ඒ නිසා එතනදී වඩාම සුදුසු වෙන්නේ ආචාර ධර්මානුකූලව අපිට පුළුවන් නම් අපේ හැසිරීම අපේ කතාව පාලනය කරගන්න. එතනදී තව කෙනෙක්ට හානි වෙන්නේ මේ දවස්වල අපි දකිනවනේ සයිබර් අවකාශයේ සමාජ මාධ්‍යයේ අනිත් කෙනෙක්ට පීඩාවට පත් කරන්න ගොඩාක් වෙලාවට අපි මේ මාධ්‍ය යොදා ගන්නවා. උපහාසයට අපහාසයට හෙලා දකින්න අපකීර්තියට පත් කරන්න පෞරුෂයට හානි කරන්න අපි යොදා ගන්නවා මාධ්‍යයෙන් නිකුත් වෙන විවිධාකාර සංදේශ. ඒවා ශ්‍රව්‍ය වෙන්න පුළුවන්, දෘශ්‍ය වෙන්න පුළුවන්, ලියලා වෙන්න පුළුවන් පත්තරයකට. ඒ නිසා අපි පුරුදු වෙනවා නම් තව කෙනෙක්ට හානි නොවන විදිහට කටයුතු කරන්න. අන්න එතන තමයි ආචාර ධර්ම වැදගත් වෙන්නේ. හැබැයි ආචාර ධර්ම වලින් විතරක් අපිව පාලනය කරන්න බැරි හින්දා තමයි පස්සේ කාලෙක නීති එන්නේ. නීතියේ තියෙන දඬුවමට බයේ ඒ දේ පිළිපැද්දට ආචාර ධර්මානුකූලව අපිට කටයුතු කරන්න පුළුවන් නම් අපේ රට, අපේ ජීවිත හරිම ලස්සන වෙනවා. මොකද ආචාර ධර්ම වල පදනම හෘද සාක්ෂියත් එක්ක කටයුතු කරන එක. ඒ නිසා අපි කොයිමවත් අවස්ථාවක තව කෙනෙක්ට හානි කරන්න, තව කෙනෙක්ගේ දෙයක් හොරකම් කරන්න, අපි ගත්තොත් අපරාධ නීතිය, තව කෙනෙක් ස්ත්‍රී දූෂණයකට යොමු වෙන්න, මේ හැමදේම වෙන්නේ මානවයා අතින්ම තමයි. තවත් ස්ත්‍රියක් දූෂණය වෙන්නේ තවත් පුරුෂයෙක් අතින්. එතනදී මෙයත් මානවෙක්, මෙයත් මගේ සහෝදරියක්, නැගණියක්, මගේ මවහා කෙනෙක් වගේ හිතන්න පුළුවන් තැනකට එනවා නම් ඇත්තටම අපිට නීති ඕන වෙන්නේ නැහැ. ඒකට අපි හැම වෙලේදීම තව කෙනෙක්ට උදව් කරන්නේ අපිට අපි කවුරු හරි දියේ ගිලෙන්න යනකොට බේරගත්තේ නැහැ කියලා අපිට නීතියෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ හෘද සාක්ෂියත් එක්ක අපි එහෙම නොකර ඉන්නේ. අපිට පුළුවන් හැම වෙලේම උදව් කරනවා. ඒ නිසා රටක්, සමාජයක් නීතිය ආධිපත්‍ය සුරකිමින් ගොඩනගන්න නම් වඩාත්ම වැදගත් වෙන්නේ ඒ සමාජයේ ආචාර ධර්මානුකූලව කටයුතු කරනවා නම්. ඒක විශේෂයෙන්ම අද දවසේ අපි පාලනය කරන ප්‍රධානම කාරණය වන ජනමාධ්‍යයට ඉතාම වැදගත්. මේක ජනමාධ්‍ය වේදීන්ට ගොඩක් වැදගත් කාරණයක්. ඔබ විසින් සමාජගත කරන සංදේශය තුළ තව කෙනෙක් පීඩාවට පත් වෙනවා නම් ඒ පිළිබඳව සත්‍ය තොරතුරුම සමාජගත කිරීම තුළ පවා ආචාර ධර්ම ලැබුම් කඩ වෙනවා නම් එවැනි දේ නොකර සදාචාරාත්මකව කටයුතු කිරීම තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ.
සත්‍යම ඉදිරිපත් කරන්න ගිහිල්ලා තවත් බහුතර පිරිසකට හානි ගෙන දෙනවා නම් එවැනි අවස්ථාවල අපි මාධ්‍යදි කියන දොරටුපාල සංකල්පය ක්‍රියාත්මක කරන්න ඕන කියලා. ඒ කියන්නේ කිව යුතු දේ කිව යුතු පමණින් කියන්න ඕන කියන එක. ඒ වගේම තමයි නොකිය යුතු දේ කියන්න එපා කියන එක. මේක තමයි ප්‍රධානම කාරණේ වෙන්නේ. මේ හැම දෙයකටම බලපාන්නේ ආචාර ධර්ම. ඉතින් ආචාර ධර්මයි නීතියයි අතර මේ කාරණය කිරීම අපහසු නිසා තමයි මේ වෙනකොට නියාමනය කියන මාධ්‍ය ප්‍රවණතාවයත් සමාජගත වෙලා තියෙන්නේ. ඒ වගේම නව මාධ්‍ය ප්‍රවණතාවයක් විදිහට තියෙනවා නිර්නියාමනය කියලා. අපි ඒකට කියනවා ඩීරෙගියුලේෂන් කියලා. ආචාර ධර්ම වලින් පාලනය කරගන්න බැරි තැන නීති ගේනවා. නීතියෙන් පාලනය කරාම අපේ මානව හිමිකම් මානව නිදහස සීමා වෙනවා. අන්න ඒ තැන්වලදී ගේනවා නියාමනය කියලා කොටසක්. ඒතර නියාමනයේදී වෙන්නේ රෙගියුලේට් කරන එක. මේ පිළිබඳ විමසා බලනවා, අධීක්ෂණය කරනවා. ඒක Tamanටම කරන්න පුළුවන් ස්වයං නියාමනයේ විදිහට. එහෙම නැත්නම් කණ්ඩායමක් විදිහට මාධ්‍ය ආයතනයක් විදිහට කරන්නත් පුළුවන්. රජයේ විසින් පවරන නියමයන් යටතේ ව්‍යවස්ථාපිත නියාමන යටතේ කරන්නත් පුළුවන්. ඒ වගේම අද වෙනකොට ඇතැම් මාධ්‍ය ආයතන තමන්ගේ ආයතනයේ තුලම නියාමන කටයුතු සිද්ධ වෙනවා. යම් පුවතක් පළ කරන්න කලින්, යම් කිසි වෙළෙන්දැන්වීමක් පළ කරන්න කලින්, ටෙලි නාට්‍යයක් සමාජගත කරන්න කලින් අභ්‍යන්තරික නියාමන යටතේත් මේ කාරණා සිද්ධ වෙනවා. ඉතින් නීතියයි නියාමනයට වඩා අපිට පුළුවන් නම් හැසිරීම සහ ආකල්ප වලින් සදාචාරවත් සමාජයක් ගොඩනගන්නට එතනදී අපිට උපකාරී වෙන්නේ ආචාර ධර්ම. ඉතින් අපි දර්ශනවාදය ගත්තත් අපේ ශාස්ත්‍රාලීය ලෝකයේ තුල ගත්තත් මානවයාගේ ආගම කියන කාරණේ ගත්තත් මේ හැමතැනම පදනම ආචාර ධර්ම. ඉතින් ආචාර ධර්ම කියන්නේ විද්‍යාවක්. ඒක අපේ ඇඟෙන්ම එන්න ඕන දෙයක්. ඉතින් අපිට පුළුවන් නම් අපි අර කියන්නේ හොඳ බිහේවියර් එකක් තියෙන්න ඕන. හොඳ එතික්ස් තියෙන්න ඕන. අපි පර්යේෂණයක් කරන්න ගියත් ආචාර ධර්ම බලන්න ඕන. අපි රෝගීන් සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට තියෙන වෙනම ආචාර ධර්ම, නීතිඥවරුන්ට තියෙන සේවාදායකයා සම්බන්ධයෙන් ආචාර ධර්ම, රටකට තියෙනවා පුරවැසියන් සම්බන්ධයෙන් ආචාර ධර්ම, පුරවැසියන්ට තියෙනවා රටක් සම්බන්ධයෙන් ආචාර ධර්ම. ඉතින් අපි හැමෝම ආචාර ධර්මානුකූලව ජීවත් වෙන්න පුළුවන් නම් පෙර පාසල පවුල තුලින් මේක ගොඩනගන්න පුළුවන් නම් අවසානයේ අපේ සමාජයේම බොහොමත්ම සතුටින් කල් ගත කරන ආචාර ධර්මානුකූල සමාජයක් වෙනවා නොඅනුමානයි.